ru, da da ru, da ru, du, du. හායි කොහොමද ඔයාලව ආදරෙන් මගේ ස්ටෝරි බයි මල්මි YouTube channel එකට පිළිගන්නවා. ඔයාලා හොඳින් ඉන්නවා නේද? මමත් හොඳින්. ඉතින් අද මැයි 29 උදෙන්ම අපි යනවා කතරගම. ඉතින් මේ අපිත් එක්ක කාර් එකේ ඉන්නේ අපේ අම්මයි මම්මයි. මේ ට්‍රිප් එක අපි යන්නේ අපේ ෆැමිලි එකේ කට්ටිය ඔක්කොමලා එක්ක. ඔන්න ඉතින් අපි දැන් දවල්ට කෑම කන්න තමයි මේ නතර කරලා ඉන්නේ. ඊට පස්සේ අපි කෙලින්ම අපේ නවාතැන් ගන්න හොටෙල් එකට යනවා. ඔය කාර් එක වගේද මේක? උදාරත් තියෙනවා ඔය කාර් එක? ඈ? ඔයාලට තියන්නේ නේ ඔය එක? ඉතින් මේ තියෙන්නේ අපේ රූම් එක. අපි මෙතනට එද්දි හවස 3යි. ඉතින් මේ තියෙන්නේ අපි 3 දෙනාගේ රූම් එක. ඊළඟට අපි යන් බල්කනි view එක බලන්න. ඉතින් හොටල් එකේ ගාඩන් එකයි පූල් එකයි විස්තර මම ඔයාලට ඊළඟ vlog එකෙන් ගේන්නම්. ඒ කියන්නේ part 2 vlog එක. ඉතින් මේ කතරගම part 1 vlog එක මම මේක කොටස් 3කට දාන්න හිතුවා කතරගම trip එක. මොකද වීඩියෝ එක ගොඩක් දිගට බලද්දී ඔයාලට බෝරින් වගේනේ. අතින් ඔතකොට කම්මැලි බලන්න. ඒක හින්දා මම මේක කොටස් 3කට වෙන් කරලා දාන්න හිතුවා. ඔන්න දැන් අපි කට්ටියම කිරිවෙහෙර වඳින්න තමයි යන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් අපි කතෝලික. ඉතින් ඒක නිසා මේ දේවල් ගැන මන් වැඩි විස්තර කරන්න නම් දන්නේ නැහැ. හස්බන්ඩ්ලගේ ගෙදර අය අවුරුද්දක් පාසා මෙහෙ එන නිසා අපිත් එනවා. ඇත්තටම මං හරි ආසයි මෙහෙම පන්සල් මල් පූජා කරන්න. ඉතින් ඒ වගේම තමයි අපි මොන ආගමේ වුණත් හැම ආගමකටම ගරු කරන්න ඕනේ. ඉතින් මේ කිරිවෙහෙරට යන මග තිබුණු තවත් ලස්සන බුදු පිළිම කෝවිල් වගේ ඒවා. ඉතින් ඔයාලත් මේ කතරගම ඇවිල්ලා මේවා දැකලා ඇතිනේ නේද? ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේ වගේ ලස්සන traveling video, cooking video වගේම beauty tips මම ඉදිරියේදී ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවොත් එක්කත් මේ වීඩියෝ එක share කරන්න. ඔන්න ඉතින් කිරිවෙහෙරට යන පාර දෙපැත්තේ ඉන්න ලස්සන ගෑනු ළමයින්ගෙන් අපි පූජා කරන්න මල් ගත්තා. ඉතින් වෙනදට නම් මේ හරිය අපිට අලි ඉඳලා හම්බෙලා තියෙනවා. ඉතින් මේ පාර නම් හම්බුනේ නැහැ. නොයි ඉස්සරහ ෆොටෝ ගන්න අපේ අක්කයි අයියයි. ඉතින් දැන් අපි මල් වල දඬු කඩලා පෑන් ඉහලා පූජා කරන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ.
මම පිටුවස බලන්න. ඔන්න ඊළඟට දැන් කට්ටියම යන්නේ කතරගම මහා දේවාලයට. එතන බාරහාර ඔප්පු කරන්න. ස්කාලිට නම් මෙදා ට්‍රිප් එක ගියාට හරියට එන්ජොයි කරන්න බැරි වුණා. මොකද එයා ටිකක් අසනීපෙන් තමයි හිටියේ. ඉතින් මේ බලන්නකො ලයිට් දාලා රැට හරිම ලස්සනයි යන පාර දිගට. හරියට ගියොත් හරියන්න පුළුවන්. මම කියන්නේ ඒකයි වැරද්ද නැතුව. දැන් අරගෙන ආවා. ආට කීනේ කැමරා කණ්ඩායි දෙන්නේ මේවනේ අනේ. ඒ වන්දේ බැරි කියන්නේ අම්මට දෙකටම ඉතින් අපේ හාපැංචිය තුන් දෙනා එකතු වුණාම කරන කෝලම් තමයි. එයාලත් මගේ බ්ලොග් එකට සහයෝගය දෙනවා. ඉතින් ඒ තුන් දෙනා තමයි අපේ පවුලේ ලොකුම සතුට. වගේම අපිට තියෙන ආසාව තියෙනවා.
මම වැංජන ශිල්පයේ බුද්ධ පූජාව දෙවන දවස් පටන් ගෙන මෙහි පූජාව පටන් ගත්තා. ඒ වගේම සංස්කෘතියක් ගෙනගෙන යනවා. ඉතින් මේ තියෙන්නේ හොටෙල් රෙස්ටුරන්ට් එක. ඉතින් අපේ අද දවස් ඉවරයි. අපි යනවා දැන් නිදිය ගන්න. එහෙනම් අද vlog එකත් ඉවරයි. part 2 vlog එකෙන් ඉක්මනටම අපි හම්බෙමු.